ඔන්න අද අරගෙන එන වීඩියෝ එක තමයි බලන්න හරිම ලස්සන මල් කලඹක් මේක. ඉතින් මේ බලන්න ලස්සන ෆ්ලවර් පොට් එකක්. එහෙම නැත්නම් මල් පෝච්චියක්. ඒ වගේම තනි මල් විවිධාකාරයේ ලස්සන මල් වර්ග තියෙනවා. ඉතින් ආස නැද්ද මේ වගේ නිමල් නිර්මාණය කරන කර්මාන්තයක් ආරම්භ කරන්න. අමතර ආදායම් මාර්ගයක් හදාගන්න. ඉතින් ඔබ ඉන්න තැන අනුව ඔබට කරන්න පුළුවන් හැකියාව අනුව ඔබ නිර්මාණශීලී නම් ඔබට හොඳ මාකට් එකක් හදන්න පුළුවන් කියලා වට තේරෙනවා නම් ඔන්න ඔබට පටන් ගන්න පුළුවන් හොඳ කර්මාන්තයක් තමයි මේ ඊටාම අලංකාර මල් කලඹ මල් පෝච්චි එහෙම නැත්නම් මේ තනි මල් නිර්මාණය කිරීම. ඉතින් මේකට ඕනි අමුද්‍රව්‍ය ඔයාට පුළුවන් අද වෙනකොට ලංකාවේ ඕනම නගරයක තියෙන විසිතුරු නිර්මාණ සඳහා අවශ්‍ය උපකරණ අලෙවි කරන වෙළඳසැල් වලින් මේ දේවල් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ තියෙන විදිහට මේ පුංචි කම්බියක් තමයි තියෙන්නේ මේ වගේ අලංකාර රෙදි දවටපු මේ කම්බි මිලදී අරගෙන බලන්න මොන තරම් ලස්සන නිර්මාණ කරන්න පුළුවන්ද. ඔයා නිර්මාණශීලී නම් ඔයාට පුළුවන් ටීචර්ස් ඩේ තියෙනවා, මදර්ස් ඩේ තියෙනවා, වැලන්ටයින් ඩේ තියෙනවා. මේ ඕනම දිනයක් ફોකස් කරගෙන ඔයාට පුළුවන් ඉතාම අලංකාර නිර්මාණ බිහි කරන්න. ඒ විතරක්ම නෙමෙයි අපි දන්නවා අද වෙනකොට ලංකාවේ තෑගි විදිහට දෙන්න ගොඩාක් වෙලාවට ලස්සන මල් කලඹවල් දෙන්න මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඔයාට පුළුවන් ඒ වෙනුවෙන් මල් කලඹ නිර්මාණය කරන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් මේ මල් කලඹ නිර්මාණය කරලා තව අලෙවි අවස්ථාවක් මම ඔයාට හඳුන්වලා දෙන්නම්. ඔයා ඉන්නවා නම් ඔය යම් පුද්ගලික එහෙම නැත්නම් රජයේ විශ්වවිද්‍යාල ආසන්නයේ ඉන්නවා නම් එහෙම නැත්නම් BMICH එක වගේ තැනකට ඔයාට යන්න පුළුවන්කම තියෙනවා නම් මෙන්න මේ වගේ ලස්සන මේ මල් බොකීස් ටිකක් නිර්මාණය කරගන්න ඔබට පුළුවන් මේ ටික අරගෙන ඒ වගේ උපාධි උත්සව තියෙන වෙලාවල් වලට ඩිප්ලෝමා උත්සව තියෙන වෙලාවල් වලට අන්න ඒ වගේ තැනකට ගිහිල්ලා මේ වගේ අලංකාර මල් බොකීස් ටිකක් වෙනස් විදිහට අලෙවි කරන්න. වෙනස් gift එකක් එක්ක තව මේකට පුංචි කීටයක් එකක් මේකෙන්ම නිර්මාණය කරලා ඒ වගේ අනිත් අය විකුණනවට වඩා වෙනස් විදිහකට ඔබට පුළුවන් නම් මාකට් එකට මේ නිෂ්පාදන එකතු කරන්න. ඔබට ඔන්න හොඳ මාකට් එකක් හදාගන්න ඇත්තටම පුළුවන්. මේක ප්‍රධාන ආදායම් මාර්ගයක් විදිහට හෝ අමතර ආදායම් මාර්ගයක් විදිහට ඔබට සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකට ඔබ දක්ෂ වෙන්න ඕන. ඔබ නිර්මාණශීලී වෙන්න ඕන. මේක ඔයාගේ ඇඟේ තියෙනවා නම් මේක ඔයා මේ වගේ දේවල් වලට නිර්මාණශීලී දේවල් වලට ඔබ දක්ෂයි නම් ඔන්න ඔයාට පහසුවෙන් මේ වගේ කර්මාන්තයක් ආරම්භ කරන්න පුළුවන්. ඒකෙදි ඔයාට පුළුවන් TikTok වගේ YouTube Facebook ඒ හරහා ඔයාට පාරිභෝගිකයෝ අඳුන ගන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඔබට පුළුවන් ඔන්න අලුත් කර්මාන්තයක් ආරම්භ කරන්න. ඉතින් මේ හරහා අමතර ආදායම් මාර්ගයක් ප්‍රධාන ආදායම් මාර්ගය නිර්මාණය කරගන්න ඔයාට හැකියාව ලැබේවි. ඉතින් මේකත් එක්ක තව වෙනත් gift එකතු කරලා කේක් එකක් ඔයා මේ වෙනකොට උපන්දින කේක් නිෂ්පාදනය කරන කෙනෙක් නම් ඉතින් ඔන්න ඒ කේක් එකත් එක්ක මේ වගේ පුංචි එකක් gift එකක් විදිහට ඔයා ගන්න දෙන්න. එහෙම නැත්නම් අලුතින් මේ වගේ මල් බොකිස් තියනවා කියලා පුංචි එකක් අලෙවි කරන්න. ඉතින් ඔයාට ගැළපෙන විවිධ ක්‍රම හදාගන්න පුළුවන් මාකට් එකට මේ වගේ නිර්මාණ එකතු කරන්න. ඒ වගේම මේ නිර්මාණ ඉතාම ලස්සනයි. ඉතින් මේ වගේ ඔබට පුළුවන් නම් දැන් මේකෙදි මේ හදනවා පෙන්වන්නේ මම මල් විතරයි. හැබැයි අපිට පුළුවන් මේකෙදි වෙඩින් වලට පුළුවන් නම් වෙඩින් කේක් ඇසුරුම් නිර්මාණය කරන්න පුංචි සුරතල්ලු කීටයක් විදිහට නිර්මාණය කරන්න. මේ වගේ ගොඩාක් දේවල් මේ හරහා නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් ඔබේ දක්ෂතාවය ඔබේ හැකියාව ඔබේ උනන්දුව වමනාව තියෙනවා නම් ඔබට කරන්න දේවල් ඕන තරම් තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකේදීත් ඔයාට පහසුවක් වෙන්න මල් වර්ග කිහිපයක් සකස් කරන ආකාරය මම මේකට එකතු කරා. එතකොට එකම වීඩියෝ එකකදී ඔයාට මල් වර්ග කිහිපයක් නිර්මාණය කරන හැටි බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක මම හිතනවා ඔයාට ගොඩාක් වැදගත් වෙයි කියලා. අඩුම තරමේ ඔයාගේ ගෙදර ලස්සන මල් පොකුරක් හදාගන්න. එහෙම නැත්නම් ඔයාගේ ගේ අලංකාර කරගන්න ලස්සන මල් ටිකක් නිර්මාණය කරගන්න ඔයාට හැකියාව ලැබේවි. ඉතින් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් කමෙන්ට් එකක් ලියන්න. මොනවා හරි ඔයාට දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒත් ඔයාට පුළුවන් කමෙන්ට් එකක් ලියන්න. අපි නැවත වීඩියෝ එකදී මුණ ගැහෙමු.